අද වීඩියෝ එක ගේන්නේ මේ XH ඉදක් M670 කියන මොඩියුල් එක ගැන. මේකෙන් 230 අවුට් එකක් ගන්න විදිහ තමයි මම කියලා දෙන්නේ. ගොඩාක් වීඩියෝ තියෙනවා මේ මොඩියුල් එක ගැන. මේකේ තියෙන්නේ ඔක්කොම වගේ 12 අවුට් එකක් ගන්න එකක් ගැන තමයි තියෙන්නේ. එතකොට අද මම කියලා දෙන්නේ 230 අවුට් එකක් ගන්න. ඒ කියන්නේ 230 අවුට් එකක් මේකෙන් ඔන් ඔෆ් කරගන්නේ කොහොමද කියන එක තමයි විස්තර කරන්නේ. මුලින්ම මේ මොඩියුල් එක ගැන පොඩි හැඳින්වීමක් කරනවා. මේකේ මේ පැත්තේ බටන් එකෙන් තියෙනවා බැටරිය. දැන් මම මේක බැටරියට සම්බන්ධ කරලා තියෙනවා. මේ වගේ මේ ඩිජිනේට් කියන බැටරියට සම්බන්ධ කරලා තියෙන ඇම්පියර් 90 බැටරියට අල්ලු දෙක ගහලා සම්බන්ධ කරලා තියෙන. එතකොට මේක දැන් මගේ බැටරියේ වෝල්ට් 12.6ක් පෙන්නනවා. එතකොට මේ පැත්තෙන් පුළුවන් අපිට මේකේ කට් ඕෆ් වෙන වෙලා හයි වෝල්ටේජ් එක. ඒ කියන්නේ වෝල්ට් මම මේක 17.7කට තියලා තියෙනවා. මේක ඔබාගෙන හිටියම මේ වෙනස් කරන්න පුළුවන් ඒක. එතකොට අඩු වැඩි කරන්න පුළුවන් 17.7කට මම තියලා තියෙනවා. මොකද මේකේ වෝල්ටේජ් එකේ පොඩි දශම 2-3ක වෙනසක් තියෙනවා. මේක මේ පැත්තේ එක ලෝ වෝල්ටේජ් එක 12.5කට තියලා තියෙනවා. මේ බැටරි සාමාන්‍යයෙන් ටිකක් හොඳ නිසා මේ බැටරි චාර්ජරයක් මේක ඇවිල්ලා මේ මගේ මං හදපු එක නෙමෙයි කස්ටමර් කෙනෙක්ට උමනා වුණා මේ බැටරි චාර්ජරේ කට් ඕෆ් කරගන්න. මේ බැටරිය ෆුල් වුණාම එයාලා පොඩි කඩයක් හදන කට්ටියක් ඒගොල්ලෝනේ දවස් ගානේ බැටරිය චාර්ජ් කරනවා. ඉතින් එතකොට අර මේ චාර්ජ් වුණාද නැද්ද කියලා බලා ගන්න ක්‍රමයක්වත් නැහැ ගොඩක් වෙලාවට. අනිත් එක මේ රැයට ගැහුවම උදේ වෙනකම්ම තිබ්බම බැටරියට හොඳ නැති ප්‍රශ්න එන්න පුළුවන් නිසා. හරි ඒ චාර්ජර් එකනේ කිව්වේ මේ නැත්තම් කට්ටිය මේ වයදාතම මේවා තියෙන නිසා ගැන ඒවට ඉස්සෙල්ලා බයිනවනේ මේ අමාදී කියන්නේ මගේ චාර්ජරයක් නෙමෙයි මේක. මොඩියුල් එක සම්බන්ධ කරලා විතරයි මම කරේ. ඊට පස්සේ මෙතන දැන් මේක සාමාන්‍යයෙන් තියෙන්නේ මෙතනින් 12 ඉන් එකක් දුන්නාම මෙයා හරහා ගිහිල්ලා මේක බැටරිය චාර්ජ් වෙන්න ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් ඕක තමයි ක්‍රියාකාරීත්වය. දැන් මේකෙන් 230 අවුට් එකක් කඩන්න ඕන උනේ මට. එතකොට මේ වගේ ලොකු බැටරියක් චාර්ජ් කරන වෙලාවෙදී අනිවාර්යෙන් ලොකු ඇම්පියර් එකක් ගන්නවා. ලොකු ඇම්පියර් එකක් ගන්න වෙලාවෙදී වෙන්නේ මේ රිලේ එක ඉක්මනින් පිච්චෙන්න බලනවා. ඒ කියන්නේ පොයින්ට් එක කළු වෙලා පිච්චෙන්න ගන්නවා. මොකද DC මේ ලොකු අය දාලා දෙන ලොකු ඇම්පියර් එකක් අදින නිසා මේක හරහා ඒක යන්න ගියා ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ චාර්ජරේ ඉන්පුට් එක 230 එක අපිට ඩිස්කනෙක්ට් කරගන්න පුළුවන් කමක් තිබුණොත් ඇත්තටම මේ රිලේ එකට එච්චර ලොකු බලක් අල්ලන්නේ නැහැ. එතකොට මේකෙන් එක කරන්න බැරි නිසා මේකේ පුළුවන් මේ පැත්තෙන් 12 ලයින් එකක් දුන්නම මේ පැත්තෙන් 12 අවුට් වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ මම මේක කල්පනා කරලා මං කරා වැඩ ගොඩක් වීඩියෝ වල තියෙන එක මේමයි. ඒක ගැන වැඩි කියන්න යන්නේ නැහැ. මේකේ තියෙනවා මම කරේ මෙතනින් බැටරියට සම්බන්ධ කළා මේක. බැටරියට සම්බන්ධ කරලා මේක හරහා දැන් මේක ඔන් වෙලා තියෙන්නේ. මෙතනිනුත් මේ බැටරියේ තියෙන කරන්ට් එකම මෙතනිනුත් යනවා. මම ඒකෙන් වෙනම රිලේ එකක් මේක ඇතුළට දැම්මා. ඒක 230 සම්බන්ධ නිසා එළියට දැම්මේ නැහැ ඒක. මේක ඇතුළට දැම්මා. මොකද මෙයාගෙන් එතකොට රිලේ එක ඔන් වෙනවා. අන්න එතකොට ඒ රිලේ එකෙන් පුළුවන් අපිට ඒක වෙනම මේ පරිපදින සම්බන්ධ නැහැ 12 වලට සම්බන්ධයක් නැහැ. 12 වලින් කරන රිලේ එක ඔන් ඔෆ් කරන එක විතරයි. මෙන්න මේ වයර් එක ඇතුලෙන් ඩිස්කනෙක්ට් කරනවා. ඒක දැන් මම ඔයාලට පෙන්නන්න. දැන් මේ චාර්ජරේ මේ ඉස්සරහා තියෙන ඔන් වෙන බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. දැන් මේ චාර්ජරෙන් මම මේක ගලවනවා. එතකොට බැටරියෙන් මම මේක විසන්ධි කරලා පස්සේ මේක ඕෆ් වුණා. ඔන්න දැන් මම ඒකේ ස්විච් එක දානවා. ස්විච් එක දැම්මම ඔයාලට පේනවා මේක දැන් ඔන් වෙන්නේ නැහැ. මෙතන බල්බ් එකෙන් තමයි මේක ඔන් වෙනවද නැද්ද කියලා බලන්න තියෙන්නේ. ඒක ඔන් වෙන්නේ නැහැ. දැන් මම ආයෙ ස්විච් එක ඕෆ් කරගන්නවා. ස්විච් එක ඕෆ් කරගෙන අපි සම්බන්ධ කරමු මෙන්න මේක බැටරියට. ඊළඟට මම බැටරියට සම්බන්ධ කරනවා. මගේ බැටරියට. ඔන්න දැන් මේක 12.5ට තියෙන්නේ මගේ එකේ බැටරිය ටිකක් හොඳ නැති බැටරියක් ඉතින්. මේ දැන් ඔන්න මේ චාර්ජරේ මොඩියුල් එක ඔන් වෙලා තියෙන්නේ. දැන් අපි කරන්ට් එක දුන්නම මේකේ දැන් ඔන්න ඔයාලට පේනවා මේ රතු පාට බල්බ් එක පත් වෙනවා. ඒ කියන්නේ චාර්ජරේ ඔන් වෙලා තියෙන්නේ. ඔන්න 13.2ට දැන් වැඩ කරනවා. මේකෙන් මෙතනින් අපි 230 12 දීලා මෙතනින් 12 අවුට් එකක් අරගෙන ඒ 12 අවුට් එක මේ රිලේ එකක් හරහා 230 කඩන එක තමයි කරන්නේ. එතකොට මේක දැන් charge වෙලා යොදුනහම 17.7ට ආපු ගම
මේ බැට් මේක කට් ඕෆ් වෙනවා. කට් ඕෆ් වුණාම බැටරියට ගහලා තිබ්බම කිසි ප්‍රශ්නයක් නැහැ. අදක රිලේකට ලොකු ආබාධයක් වෙන්නේ නැහැ. රිලේ එක 12 වලින් 230 වලින් රන් වෙන නිසා 230 මේ 230 වයර් එකකින් ගන්න ඇම්පියර් එක ටිකක් අඩුයි. එතකොට බැටරිය charge වුණාට අර රිලේ එක පිච්චෙන්න බලන්නේ නැහැ. ඒක පොඩි ප්‍රශ්නයක් කට්ටියටම. ඒ කියන්නේ රිලේ එකක් දාන්න බෑ ඇත්තටම බැටරි charge ලයින් එක පැත්තට මේ රිලේ එක ඉක්මනින් සවුත් වෙනවා. ඉතින් නෝක පිළිමක් ගෙනාවා. වීඩියෝ එක හොඳයි නම් YouTube එකේ කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා දන්න විදිහට උත්තර දෙන්න. හැමදේම දන්න කෙනෙක් නෙවෙයි. ඉතින් පුළුවන් විදිහට දන්න නැති කෙනෙක් මොනවා හරි අහුවොත් උත්තරයක් දෙන්න. මේ බැටරි සවුත් වෙච්ච නිසා තමයි මම ලිතියම් අයන් බැටරි සෙට් එකක් හැදුවා. ඒක ගැන දැන් මම වීඩියෝ එකක් දෙන්න බෑ. මේ තාම ඒක ගැන මම අධ්‍යයනයක් තමයි කරන්නේ. එහෙනම් අද වීඩියෝ එක විතරයි. කැමති කට්ටිය ලයික් එකක් දාන්න. මේක දැන් බැටරි මගේ charge වෙනවා. charge එක යොදුනහම අනිවාර්යෙන් cut off වෙනවා. ඊට පස්සේ බැටරිය cut off වුණාට පස්සේ ආයෙ 12.5ට බැටරි බැස්සොත් තමයි ආයෙ on වෙන්නේ. හුඟක්ම සවුත් වෙච්ච බැටරි වලට නම් ඉතින් හරියන්නේ නැහැ. ඒ කියන්නේ බැටරි වෝල්ටේජ් එක ආපහු 10ට 12 9ට වගේ බහින ඒවාට ඉතින් සෙට් වෙන්නේ නැහැ. අලුත් බැටරි එකට ඉතින් මේක මේ සාර්ථකයි. මේ හුඟක්ම ඕනුනේ මේකෙන් සෝලර් එක 230 ලයින් එකක් එහෙම කඩනවා නම් මේකෙන් මේ විදිහට අරගෙන 12 රිලේ එකකින් 230 කඩන්න පුළුවන්. ඔයාලා කැමති විදිහකට ඉතින් අදහසක් විතරයි දුන්නේ. මේකෙන් මම කරපු විදිහ මේ පැත්තෙන් බැටරියෙන් කරන්ට් එක ගන්නවා. ඊට පස්සේ මේකෙන් බැටරියෙන් කරන්ට් දැන් මේක සාමාන්‍යයෙන් තියෙන මේ පැත්තෙන් කරන්ට් එක ඉන් කරන්න මේ පැත්තෙන් අවුට් කරන්න තියෙන බැටරියට සම්බන්ධ කරන්න තියෙන මේ පැත්ත. ඒතර මේක ඩිස්කනෙක්ට් වෙන එක නෙවෙන්නේ. මම මේකෙන් මෙතනින් රිලේ එකක් දාලා ඉඳලා මේ වයර් එකේ DC ඉන් කරන පැත්තෙන් රිලේ එකක් දාලා 230 අවුට් එකක් කඩන්න ඒ කියන්නේ ඔන් කරන ඔෆ් කරන හදාගෙන තියෙන්නේ. එහෙනම් අද වීඩියෝ එක ඕක තමයි.